හරි. මේ අද කතා කරන්නේ මේ ප්‍රස්ථාර පාඩමනේ. කියන්නේ 10 වසර 21 වෙනි පාඩම තමයි ප්‍රස්ථාර පාඩමනේ කතා කරන්න යන්නේ. ඒක මේ අද Zoom එකේ පටන් ගන්නකොට පොඩි අකර බැබ්බියක් වෙලා එක් කරගන්න බැරි වුණා. හරි. ඒකට මේ වීඩියෝ එක දාන්නේ වීඩියෝ එක බලන්න. ප්‍රස්ථාරනේ පටන් ගත්තේ. රයිට්. දැන් මුල ඉඳන්ම ආයෙත් නැවත ප්‍රස්ථාර මුල ඉඳන්ම අර ටික කරාට කමක් නැහැ. මුල ඉඳන්ම ආයෙ කියලා දෙනවා ඒ කොටසට අදාළව. රයිට්. ලියා ගන්න මාතෘකාව මුලින්ම ප්‍රස්ථාර කියලා. ලියා ගන්න මාතෘකාව ප්‍රස්ථාර කියලා. ප්‍රස්ථාර. රයිට්. හරි. ඊට කලින් ඔයාලා අර පොඩි කාලේ ඉගෙනගෙන තියෙනව නේද මෙන්න මේ සරල රේඛාවක් මත නිරූපණය කියලා. දැන් හිතන්න x සමානයි 2 සරල රේඛාවක් මත නිරූපණය කරන්න කියනවා. ඒතර කොහොමද නිරූපණය කරේ? පොඩි කාලේ කියන්නේ 9 වසරෙන් ඉගෙනගෙන නැද්ද මේ? මෙහෙම සරල රේඛාවක් යනවා මේ පැත්තේ x මේ බිඳුව මේ පැත්ත ඍණ බිඳුවෙන් වම් පැත්ත ඍණ මේ පැත්ත ධන. ඔය ආදි වශයෙන් තියෙනවා. එතකොට සරල රේඛාවක් මත නිරූපණය කොහොමද කරේ? x සමානයි 2 නම් මෙන්න මෙතන ලකුණු කරපු එකනේ කරේ කොහොම? රයිට්. ඒක දන්නවනේ. දැන් මෙතන කතා කරන්න යන්නේ ඛණ්ඩාංග තලයක් මත ලකුණු කරන විදිහ. ඛණ්ඩාංග තලයක් මත ලකුණු කරන විදිහ කියන්නේ ඛණ්ඩාංග තලයක් මත ප්‍රස්ථාර අඳින විදිහ. වක්‍ර ප්‍රස්ථාර මේකේ වැදගත්ම එක තමයි වක්‍ර ප්‍රස්ථාර. මුලින්ම අපි ඉගෙන ගන්නවා සරල රේඛීය ප්‍රස්ථාර කාර්යශීල තලයක් මත අඳින්නේ කොහොමද? ඒකෙන් අනුක්‍රමණ අන්තක්ඛණ්ඩය ආදී වශයෙන් ඒව ගන්න කොහොමද? සමීකරණ ලියන්නේ කොහොමද? ඒ ටික මුලින්ම කතා කරනවා. ඊට පස්සේ යනවා වක්‍ර ප්‍රස්ථාර වලට. රයිට්. දැන් ප්‍රස්ථාර කියලා මාතෘකාව ලියුවානේ උඩින්ම. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාවක් විදියට ඛණ්ඩාංග තලයක් මත නිරූපණය. මාතෘකාව ලියා ගන්න ඕනේ. ඛණ්ඩාංග තලයක් මත නිරූපණය. ඛණ්ඩාංග තලයක් මත නිරූපණය. රයිට්. ඒ යටතේ අනුමාතෘකාවක් විදියට දාගන්න. ඒ යටතේ අනුමාතෘකාවක් විදියට දාගන්න. ඛණ්ඩාංග තලයක් මත ලක්ෂයක් නිරූපණය කිරීම. මොකද්ද? ඛණ්ඩාංග තලයක් මත ලක්ෂයක් නිරූපණය කිරීම. රයිට්. බලා ගන්න මුලින්ම මේ ඛණ්ඩාංග තලය කියන්නේ මොකක්ද කියලා. රයිට්. ඛණ්ඩාංග තලය කියන්නේ මොකක්ද කියලා බලන්න. ඛණ්ඩාංග තලය කියන්නේ ඉස්සෙල්ලා ඉඳන් සරල රේඛාවක්. ඔය වගේ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් තමයි ඛණ්ඩාංග තලයක් හැදෙන්නේ. රයිට්. දැන් ඛණ්ඩාංග තලය මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. රයිට්. ඛණ්ඩාංග තලයේ මේ මොකද්ද? තිරස්. ඛණ්ඩාංග තලයේ තිරස්. තිරස් අක්ෂය මොකද්ද? x. සිරස් අක්ෂය ඒ කියන්නේ කෙලින් තියෙන එක y. රයිට්. මේ හරියේ තියෙන මොකද්ද? මූල ලක්ෂය කියන්නේ බිඳුව. රයිට්. බිඳුවෙන් දකුණු පැත්තේ මොනාගයන්ද? x ගේ ධනාගයන් තියෙන 1 2 3 4 5 ආදී වශයෙන් x ගේ ධනාගයන් තියෙන. වම් පැත්තේ තියෙන්නේ ඍණ අගයන්. ඍණ අගයන්. y සැලකුවොත් y ගේ බිඳුව මේ යටින් තියෙන්නේ මොනාගයන්ද? ඍණ අගයන්. ඍණ අගයන්. බිඳුව උඩින් තියෙන්නේ ධන අගයන්. ඔය ආදී වශයෙන් මේ වගේ පරතර සමාන වෙන්න ඕනේ. මේ පරතර සමාන වෙන්න ඕනේ. පරතර සමාන වෙන්න. මේ දෙකේ පරතර මෙහෙම පරතර මේ ඔක්කොගෙන් පරතර සමාන වෙන්න ඕනේ. දැන් මේකේ පරතර සමාන අදින්න බෑනේ බෝඩ් එකේ හින්දා. ඔයාලා දිනුනා පරතර සමානව අදින්න ඕනේ. රයිට්. හරි. දැන් මුලින්ම මොකද ලියුවේ? ඛණ්ඩාංග තලයක් මත ලක්ෂයක් ලකුණු කරන විදිහෙන්. රයිට්. කොහොමද ලකුණු කරන්නේ? දැන් මම කියනවා මෙන්න මෙහෙම ලක්ෂයක් තියෙනවා. ලක්ෂ මෙහෙම දෙන්නේ ලක්ෂ. දැන් a සමානයි 2,5 කියලා ලක්ෂයක් තියෙනවා කියලා හිතන්නකෝ. a සමානයි 2,5 කියලා ලක්ෂයක් තියෙනවා. එතකොට ඒක ලකුණු කරන්නේ කොහොමද? හරි. දැන් මුලින්ම මේ වගේ ලක්ෂයක් දෙනකොට මුලින්ම තියෙන්නේ x ඛණ්ඩාංකය දෙවෙනුවට තමයි තියෙන්නේ y ඛණ්ඩාංකය. හැම එකකම ලක්ෂයක් දුන්නාම මුලින්ම ලකුණු කරන්නේ x ඛණ්ඩාංකය, දෙවෙනුව ලකුණු කරන්නේ y ඛණ්ඩාංකය. මේ මුලින්ම තියෙන්නේ x.
දෙවනියට තියෙන්නේ y. හැම එකකම එහෙමයි. දැන් දෙකකම පහ ලක්ෂය කොහොමද ලකුණු කරන්නේ? ඔන්න. දැන් මුලින් තියෙන x නේ. x දෙක මෙන්න. දෙකකම පහ මෙන්න. පහ කියන්නේ y නේ. මේ හරිය තමයි ඔන්න ඩොට් එකෙන් හරි ඔහොම තමයි මෙන්න මෙතන තමයි a තියෙන්නේ. මෙන්න මෙතන තමයි a තියෙන්නේ. ওই වගේ තමයි ලකුණු කරන්නේ. මුලින්ම ලියපුවහම පළවෙනියට ලියන්නේ x කණ්ඩාංකය ඊළඟට ලියන්නේ y කණ්ඩාංකය. නිකන් මේ දෙකටම පොදුවේ කියන මොකද්ද? අර මං අද මේ ටික කරා වගේ. මේ දෙකටම පොදුවේ කියන මොකද්ද? පටිපාටිගත යුගලය කියලා. නිකන් මේ දෙකටම පොදුවේ කියනවා. මේ දෙකටම පොදුවේ කියන මොකද්ද? පටිපාටිගත යුගලය. right on. මුලින්ම මේ වගේ ලක්ෂයක් දෙනකොට x කණ්ඩාංකයයි y මුලින්ම ලියන්නේ x කණ්ඩාංකය ඊළඟට තමයි y කණ්ඩාංකය ලියන්නේ. right. ඒක හරියට මේක ඔයාලා දන්නවා ලක්ෂයක් ලකුණු කරන ඉතින් සරලයිනේ. right. මේක ඇඳගෙන මෙහෙම ලියාගෙන මේ a කියන ලක්ෂය ලකුණු කර ගන්න. right. දැන් වීඩියෝ එකක් නේ තියෙන්නේ. වීඩියෝ එකක් නේ තියෙන්නේ. ඒ හින්දා වීඩියෝ එක ස්ටොප් කරා මේක ඇඳගත්තා මේක ලියාගත්තා. මේකට ලියා ගන්න වෙලාවක් දෙන්න ඕනේ නැහැ නේ වීඩියෝ කාලේ ස්ටොප් කරලා ලියාගෙන නැවත බලන්න පුළුවන්. right. දැන් ඊළඟ මාතෘකාව ලියා. දැන් මේක ලියාගෙන ඉවරලා ඊළඟට ලියා ගන්නවා මෙහෙම. ඊළඟ ලියා ගන්නවා. නිකන් ලියා ගන්නකො. ඔය කියන්නේ සමීකරණ කියලා ලියා ගන්නවා. සමීකරණ කියලා ලියාගෙන ටිකක් ලොකුට ලොකුට ඕනේ සාමාන්‍ය කණ්ඩාංක තලයක් ඇඳ ගන්නෝ y කණ්ඩාංකයි x කණ්ඩාංකයි ලියලා ඇඳ ගන්නෝ right ඇඳ ගන්නෝ වීඩියෝ එක ස්ටොප් කරලා ඇඳ ගන්න ඊට පස්සේ බලන්න right එතකොට මම කියනවා මෙන්න මේ සමීකරණෙනේ එතකොට මම කියනවා y සමාන x සමානයි 2 x සමානයි 2 සමීකරණය x සමානයි 2 වෙන දැන් මෙතන පොඩ්ඩක් බලන්න. දැන් මේක වැදගත් වෙන්නේ ඔයාලට වක්‍රපස්ථාරය ඉගෙන ගන්නකොට සමමිතික අක්ෂයේ සමීකරණ එහෙම ලියන්න කියලා කියනවා. අන්න එතකොට මේක මොකද්ද මේ කියන්නේ කියලා වැදගත් වෙනවා. හරිද? එතනදී වැදගත් වෙනවා. right. දැන් මම කියනවා x සමානයි 2 රේඛාව ඇඳ දක්වන්න කියලා. එතකොට x සමානයි 2 රේඛාවනේ අපි අඳින්න ඕනේ. එතකොට කොතන ගත්තත් x සමානයි 2 වෙන්න ඕනේ. මොන ලක්ෂය ගත්තත් ඒ සරල රේඛාවේ x සමානයි 2 වෙන්න ඕනේ. right. එතකොට කොහොමද? මෙන්න මෙහෙම නේද? මෙන්න මෙහෙම නේද? මේ දෙකෙන් යන්න ඕනේ දෙක මෙතන කියලා ගන්න. දෙකෙන් යන්නේ. එතකොට දැන් ඔයාලා හරියට අඳින්න දෙකෙන් යන විදිහට. දැන් මේ ලක්ෂය ගත්තත් x sorry. මේ y සමානයිනේ. මේ y සමානයි. බලන්න. x සමානයි 2 නේ. x සමානයි 2 කියන්නේ මෙන්න මේ වගේ රේඛාවක්. නේද? x සමානයි 2 කියන්නේ ඔය වගේ රේඛාවක් මේ. x ගේ කොතන ගත්තත් 2යි නේද මේ රේඛාවේ කොතන ගත්තත් 2යි මේ රේඛාවේ මොන ලක්ෂය ගත්තත් 2යි. මේ රේඛාවේ මොන ලක්ෂය ගත්තත් 2යි. ඒක තමයි එතකොට මේ රේඛාව මොකද්ද? x සමානයි 2. x සමානයි 2 රේඛාව තමයි මේ. ඒ කියන්නේ මේ රේඛාවේ මොන ලක්ෂය ගත්තත් 2යි. මේ ලක්ෂය ගත්තත් 2යි. මේ ලක්ෂය ගත්තත් x 2යි. මේ ලක්ෂය ගත්තත් x 2යි. right. දැන් මම කියනවා x සමානයි ඍණ එක හරි මොකක් හරි කියන්නේ. එතකොට එන්නේ කොහොමද? මෙන්න මෙහෙම. මේ ඍණ එකෙන් යන ඔන්න ඔහොම රේඛාවක් තමයි එන්නේ. ඔන්න ඔහොම රේඛාවක් තමයි එන්නේ. මෙන්න මෙහෙම රේඛාවක් තමයි එන්නේ. එතකොට මේ මොන රේඛාවද? x සමානයි ඍණ 1 වන රේඛාව. x සමානයි ඍණ 1 රේඛාව. ඒ කියන්නේ මේ මෙතන මේ ලක්ෂය ගත්තත් ඍණ 1යි x මේ ලක්ෂය ගත්තත් ඍණ 1යි මේ ලක්ෂය ගත්තත් ඍණ 1යි මේ ලක්ෂය ගත්තත් ඍණ 1යි කොතන ලක්ෂ මේ රේඛාවේ කොතන ලක්ෂයක් ගත්තත් ඍණ 1යි. මේ රේඛාවේ කොතන ලක්ෂයක් ගත්තත් x සමානයි 2යි. right. ඔක තමයි පළවෙනි. දැන් ඛණ්ඩාංග තලයේ ඇඳගෙන දැන් අර සමීකරණ ලියලා මේක 1 කියලා හොම දාගන්න. 1 කියලා දාලා ඛණ්ඩාංග තලයක් ඇඳගෙන ඒකේ x සමානයි 2 සරල රේඛාවයි x සමානයි ඍණ 1යි ඇඳගන්න. අන්න. දැන් x සමානයි කිව්වොත් y අක්ෂයට සමාන්තරව තමයි මේ රේඛාව යන්නේ මේ. x සමානයි කිව්වොත් y අක්ෂය මේ y අක්ෂය නෙවෙයි. y අක්ෂයට සමාන්තරව තමයි රේඛාව යන්නේ. y අක්ෂයට සමාන්තරව තමයි ඒ රේඛාව යන්නේ. right. y අක්ෂයට සමාන්තරව තමයි ඒ රේඛාව යන්නේ.
right මේක ස්ටොප් කරලා මේ ඇඳලා ඇඳ ගන්න ස්ටොප් කරලා මම දෙවෙනි එකට යනවා දැන් මෙතන අංක දෙක දාලා ලියන්න මෙන්න මෙහෙම ලියන්න කියන්නේ බලා ගන්න මෙතන අංක දෙක දාන්න අංක දෙක දාලා බලන්න දැන් මෙතන ඇඳ x සමානයි එව්වනේ දැන් අදින්න යනවා y සමානයි මෙතන ඍණ එක තිබ්බ දැන් මම කියනවා y සමානයි දෙක රේඛාව අඳින්න. y සමානයි දෙක රේඛාව කොහොමද? හැමතිස්සෙම මොන ලක්ෂය ගත්තත් y දෙක වෙන්න ඕනේ. මොන ලක්ෂය ගත්තත් y දෙක වෙන්න ඕනේ. මේක හරිය නේද? මෙන්න මෙහෙම යන්දා. මෙතන මේ ලක්ෂය ගත්තත් y දෙකයි. මෙතන ලක්ෂයක් ගත්තත් y දෙකයි. මේ සරල රේඛාවේ මෙතන ලක්ෂයක් ගත්තත් y දෙකයි. මෙතන ලක්ෂයක් ගත්තත් y දෙකයි. මේ සරල රේඛාවේ කොතන ලක්ෂයක් ගත්තත් y දෙකයි. right එතකොට මේ මොන සරල රේඛාවද y සමානයි 2 අන්න ඔය වගේ ඔයාලා y සමානයි ඍණ එක සරල රේඛාවකුත් ඇඳ ගන්නවා එතකොට එයි මෙහෙම මෙන්න ඍණ එක හරහා එතකොට එතන මොන ලක්ෂය ගත්තත් y ගේ අගය වෙන්න ඕනේ ඍණ එකයි දැන් මුලින්ම ඉගෙන ගත්තා x සමානයි x සමානයි වුණා නම් ඒක යන්නේ y අක්ෂයට සමාන්තර මේ y අක්ෂයට සමාන්තර අදින්න y සමානයි නම් ඒවා යන්නේ මොනවාද x අක්ෂයට සමේ x අක්ෂය නෙමෙයි x අක්ෂයට සමාන්තරව තමයි ඒවා යන්නේ right මේක ඇඳ ගන්න right ඔල වීඩියෝ එක ස්ටොප් කරලා ලියන්න ඊළඟට අංක කීයද 3 දාලා ලියන්න මෙහෙම ඊළඟට 3 දාලා ලියන්න මෙහෙම 3 දාලා ලියන්න කියන්නේ බලා ගන්න 1 2 ඔහොම ඔය ආදී වශයෙන් තියෙන්නේ දැන් මං කියනවා x සමානයි y රේඛාව අඳින්න කියලා x සමානයි y රේඛාව මොකද්ද x සමානයි y රේඛාව අඳින්න කියනවා ඒ කියන්නේ මොන ලක්ෂය ගත්තත් x එකයි y එකයි දෙන්නම සමාන වෙන්න ඕනේ මොන ලක්ෂය ගත්තත් x එකයි y එකයි සමාන වෙනවා ඒතකොට ඒක ඉන්නේ කොහොමද මේ මෙන්න මෙහෙම නේද මෙන්න මෙහෙම නේද හරියට මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් නෙමෙයි මේ ලක්ෂය ගත්තත් මේ එකත් මේ කියන්නේ yත් එකයි xුත් එකයි දැන් මේ ලක්ෂයක් ගත්තොත් මේ හරියට පරතරයේදී ලැන්දාම මේ ලක්ෂය ගත්තාම yත් දෙකයි මේ xුත් දෙකයි yත් දෙකයි මේ ලක්ෂය ගත්තාම x එකක් 3යි y එකක් 3යි මේ ලක්ෂය ගත්තාම මෙතන ලක්ෂයක් ගත්තාම x එකක් ඍණ එකයි y එකක් ඍණ එකයි අර මේ රේඛාව තමයි x සමානයි y රේඛාව right මේකත් එන්න ගන්නවා අංක 3 දාලා right එතකොට අපි මේකට මොකක්ද කියන්නේ දැන් x කියන එකටත් අපිට කියන්න පුළුවන් මොකක් y ඇසුරේ මොකද්ද මේ x කියන්නේ හැමතිස්සෙම මේ x රේඛාවේ මොකද්ද මේ මොන රේඛාවද මොන රේඛාව මේ ඇවිල්ලා y සමානයි බිඳුව රේඛාව නේද ඒ අමතර කරන්න y සමානයි බිඳුව රේඛාව නේද මේ මෙතන මොන ලක්ෂය ගත්තත් මේ මෙතන මොන ලක්ෂය ගත්තත් y බිඳුවනේ මෙතන මොන ලක්ෂය ගත්තත් y බිඳුවනේ දැන් මෙතන ගත්තත් y බිඳුව මේ රේඛාවේ කුමන ලක්ෂයක් ගත්තත් y බිඳුව දැන් මෙතන ලක්ෂය ගත්තොත් ඒත් y බිඳුවයි ඒ හින්දා තමයි y සමානයි බිඳුව රේඛාව කියන්නේ දැන් මෙතන කියන්න දැන් y ට අපිට ලියන්න පුළුවන් එහෙනම් මොකද්ද x සමානයි y ට ලියන්න පුළුවන් අපිට y ට ලියන්න පුළුවන් x සමානයි බිඳුව රේඛාව කියලා මේ y ගේ මේ ලක්ෂය ගත්තත් x බිඳුවයි y ගේ මෙතන ගත්තත් x බිඳුවයි අර y ගේ කොතන ගත්තත් x බිඳුව වෙනවනේ අන්න හරි මේ y සමානයි බිඳුව රේඛාව මෙතන x සමානයි බිඳුව රේඛාව right ලියා ගන්න right वीडियो की स्टॉप करලා ලියා ගන්න අම්මා කරමු right वीडियो की स्टॉप කරලා ලියා ගත්තා දැන් ඊළඟ මාතෘකාව ලියා ගන්නවා ඊළඟ කොටසට අපි යන්න හදන්නේ ඊළඟ කොටසට යන්න මාතෘකාව ඊළඟ මාතෘකාව සරල රේඛාවක මොකද්ද අනුක්‍රමණය මෙතන තමයි වැදගත් අර වඩා මේකයි වැදගත් මෙතන දැන් මෙතනින් හඩු ගන්න ටික තමයි වැදගත් සරල රේඛාවක
අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය සෙවීම සරල රේඛාවක අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය සෙවීම සරල රේඛාවක අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය සෙවීම right බලා ගන්නවා අනුක්‍රමණය කියන්නේ මොකක්ද අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා තමයි මෙතන කියලා දෙන්න හදන්නේ right බලන්න කියන්නේ ඕනෑම සරල රේඛාවක් ඒ කියන්නේ ඕනෑම සරල රේඛාවක් y සමානයි mx ධන c ආකාරය ගන්නවා ඒකේ මොකද්ද බලන්න මම කියන ඕනෑම සරල රේඛාවක් පොදුවේ කියන්නේ ඕනෑම සරල රේඛාවක් y සමානයි mx ධන c ආකාරය ගන්නවා එතකොට මෙතනින් m කියන්නේ අනුක්‍රමණය c කියන්නේ අන්තක්ඛණ්ඩය right ලියා ගන්න මෙහෙම නෝට මේක තේරෙයි ඉස්සරහට මොකද්ද මේ කිව්වේ කියලා ලියා ගන්න ඕනෑ නෑ සියලුම සරල රේඛීය ප්‍රස්ථාර සියලුම සරල රේඛීය ප්‍රස්ථාර සියලුම සරල රේඛීය ප්‍රස්ථාර සියලුම සරල රේඛීය ප්‍රස්ථාර y සමානයි mx ධන c මේ y සමානයි mx ධන c ආකාරයේ ගනි 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 right y සමානයි mx ධන c ආකාරයේ ගනි දැන් මම නම් කරන්න මොකද්ද m කියන්නේ මොකක්ද ලියා ගන්න අනුක්‍රමණය c කියන්නේ කොහොමද අන්තක්ඛණ්ඩය මෙහෙමනේ ලියන්නේ අන්තක්ඛණ්ඩය මේ එකින් එක පැහැදිලි කරනවා එකින් එක මෙතන y කියන්නේ මොකක්ද අපි නිකන් y ට කිව්වොත් y ට අපි කියනවා පරායක්ත විචල්්‍ය කියලා පරායක්ත විචල්්‍ය x ට කියනවා ස්වායක්ත විචල්්‍ය කියලා ස්වායක්ත විචල්්‍ය ඒ කියන්නේ දැන් මේක නිකන් කිව්වොත් x වෙනස් වෙද්දි y වෙනස් වෙනවනේ x ට මොකක් හරි යගයක් දැම්මම y වෙනස් වෙනවා x ට මොකක් හරි තව යගයක් දැම්මම y වෙනස් වෙනවා ඒකට තමයි කියන්නේ y පරායක්තයි x කියන එක වෙනස් ස්වායක්තයි කියලා right ඒක වැඩි ඔළුවට ගන්න ඕනේ නැහැ දැන් මේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය බලමුකෝ හරි අනුක්‍රමණයට එන්න කලින් මම මුලින්ම කියන්නම් අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා ඒක ලේසි අන්තක්ඛණ්ඩය කියලා ලියා ගන්න නෝට් එකද අන්තක්ඛණ්ඩය කියලා ලියන්න අන්තක්ඛණ්ඩය අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද දන්නවද දැන් මෙහෙම කාට් තලයක් තියෙනවා කියලා හිතන්න මෙහෙම කණ්ඩාංග තලයක් තියෙනවා කියලා හිතන්න පොඩියට අඳින්නේ මෙහෙම කණ්ඩාංග තලයක් තියෙනවා මේ පැත්ත ධනනේ 1 2 3 ආදී වශයෙන් තියෙනවා මේ පැත්තට ඉනවා ඔහොම ආදී වශයෙන් තියෙනවා මෙතන බිංදුව උතන 1 2 3 ඔහොම ආදී වශයෙන් එනවා ඍණ 1 ඍණ ඔහොම තියෙනවනේ ඒතර මම මෙන්න මෙහෙම රේඛාවක් අඳිනවා කියන්නේ මෙන්න මෙහෙම රේඛාවක් තියෙනවා right පැත්ත x මේ පැත්ත y හරිද මේ රේඛාවේ මේ y අක්ෂයේ කැපෙන තැනට තමයි අපි කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා. දැන් මේකේ අන්තක්ඛණ්ඩය කීයද? අන්තක්ඛණ්ඩය c නේ කියන්නේ. c සමාන 1යි. y අක්ෂයේ කැපෙන තැනට කියන්නේ. අන්තක්ඛණ්ඩය කියන්නේ ඒ සරල රේඛාව y අක්ෂයේ කැපෙන තැනට තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. දැන් එතකොට මෙතන අන්තක්ඛණ්ඩය කීයද? 1යි. මෙහෙම ලියා ගන්න අන්තක්ඛණ්ඩය හරිද? අන්තක්ඛණ්ඩය හරිද? සරල රේඛාව y අක්ෂය සරල රේඛාව y අක්ෂය ඡේදනය කරන ලක්ෂය වේ සරල රේඛාව y අක්ෂය ඡේදනය කරන ලක්ෂය වේ right ඊට පස්සේ පොඩි සටහනක් විදිහට දා ගන්නවා නම් මේ වගේ කණ්ඩාංග තලයක් ඉක්මනට ඇඳගත්තා මේ වගේ ඊට පස්සේ රේඛාවක් ඇඳලා අන්තක්ඛණ්ඩය මොකද්ද y අක්ෂයේ කැපෙන තැන මාක් කරගත්තා ඒක වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගත්තා ඔයාලා right අන්තක්ඛණ්ඩය කියන්නේ ඔන්න ඕකට හරි අපි ඉස්සරහට ඉගෙන ගන්න කොහොමද ඒ කියන්නේ අනුක්‍රමණ අන්තක්ඛණ්ඩය
සූත්‍රය දාලා කොහොමද සූත්‍රයේ තියෙද්දි කොහොමද හොයන්නේ? එහෙම සමීකරණයේ තියෙද්දි කොහොමද හොයන්නේ? සූත්‍රය නෙමෙයි. සමීකරණයේ තියෙද්දි කොහොමද හොයන්නේ? නිකන් ලක්ෂ දෙනකොට කොහොමද හොයන්නේ කියලා කතා කරනවා. right. හරි. දැන් ලියා ගන්න මාතෘකාව අනුක්‍රමණය කියලා. අනුක්‍රමණය වරහන් ඇතුලේ m අනුක්‍රමණය. right. බලන්න. දැන් ඔයාලා අනුක්‍රමණය ඉගෙනගෙන තියෙනවා මෙහෙම. දැන් අනුක්‍රමණය ඉගෙනගෙන ඇති මෙන්න මේ විදිහට. m සමාන නැත්නම් අනුක්‍රමණය සමානයි y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස කියලා ඉගෙනගෙන ඇතිනේ. නිකන් කටපාඩම් කරගෙන ඇති. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස නැත්නම් ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඒ වෙනසක් කියන තමයි ඩෙල්ටා කියලා කියන්නේ. right. ඒක ආවේ කොහොමද කියලා ඉගෙන ගන්න නෑනේ. හරි බලන්න ඔය එන්නේ කොහොමද කියලා. ඒ විදිහට සිද්ධාන්ත කරුණු හරියට A to Z ඉගෙන ගන්න. ඒකට තමයි සබ්ජෙක්ට් එකට ආසී දෙන්නේ. හරි බලන්න. දැන් මාත් එක්ක නේද ගන්න කණ්ඩාංග තලයක් මෙහෙම. මේ පැත්තට වෙන්න නේද ගන්න. කණ්ඩාංග තලයක් ඇඳ ගන්න. කණ්ඩාංග තලයක් ඇඳ ගන්න. කණ්ඩාංග තලය නිකන් පොඩියට ඇඳ ගන්න. මේ පැත්ත y මේ පැත්ත x. කණ්ඩාංග තලයක් ඇඳ ගන්න. මේ පැත්ත උනා 1 2 3 4 ආදී වශයෙන් යනවා. මේ පැත්ත මේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔය ආදී වශයෙන් යනවා. මෙතන බිඳුව තියෙනවා. 1 2 3 4 5 ඔය වගේ ආදී වශයෙන් යනවා මෙතන මේ. මෙතන ඍණ යට මෙතන 1 2 3 4 5 නිකන් දැන් පොඩියට ඇඳේ මෙතන බෝඩ් එකේ ඉඳ මදි හින්දා ඔයාලා ඇඳ ගන්න. එහෙම ඇඳගෙන නිකන් මෙහෙම රේඛාවක් ඇඳ ගන්න කොහොම හරි. ඔහොම නිකන් රේඛාවක් ඇඳ ගන්න. එහෙම ඇඳගෙන නිකන් රේඛාවක් ඇඳ ගන්න. right. ඊට පස්සේ නිකන් මෙතන මේ A ලක්ෂය කියලා B ලක්ෂය කියලා ලකුණු කරලා මෙතන නිකන් පොදුවේ නිකන් අපි ඉලක්කම් වලින් නැතුව නිකන් කියන්නකො මේ A කියන එක x1 y1 කියලා. මම B කියන එකට කියනවා x2 y2 කියලා. ඒ කියන්නේ මෙතන A ගත්තොත් ඉලක්කම් වලින් x මුලින්ම අපි ලියන්නේ x ගියාගේනේ ඊළඟ y ගියාගේනේ. දැන් මෙතනින් ගත්තොත් x ගියාගේ මොකක් හරි මේ හරියෙන් අගයක් ඒ. y ගත්තොත් මේකේ මොකක් හරි අගයක් ඒ. ඒ වෙනුවට මම නිකන් x එකයි y එකයි පොදුවේ දා ගන්නවා මේ ඔක්කොටම. දැන් b ගත්තාම මේ x ගෙන් මොකක් හරි අගයක් එනවනේ. y ගෙනුත් මොකක් හරි අගයක් එනවනේ. ඒ වෙනුවට x2යි y2යි කියලා දා ගත්තා. right. ඒක හරිනේ. දැන් මේ අනුක්‍රමණය එන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න හදන්නේ. හරි. හරි. පොඩ්ඩක් ඉන්නෝ. මේ කියන්න කලින් අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්කෝ පොඩ්ඩක්. අනුක්‍රමණය කියන්නේ දැන් තියෙනවනේ. අනුක්‍රමණය කියන්නේ මේ තියෙන සරල රේඛාව. මේ රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග සාධන බැවුම නැත්තම් කෝණය. ඒක ලොකුවට ඔලුවට ගන්න ඕනේ නෑ. දැන් මේ x අක්ෂයේ ධන දිශාව මේකනේ. මේ පැත්තනේ x ධන. x අක්ෂයේ ධන දිශාව මේ පැත්තනේ. x අක්ෂයේ ධන දිශාව සමග මේ සරල රේඛාව දක්වන බැවුම. ඒ කියන්නේ නැම්ම මේ කොටසනේ. ඔකට තමයි කියන්නේ අනුක්‍රමණය කියලා. ඒක වැඩි ඔලුවට ගන්න එපා. ඒක වැඩි දුර අධ්‍යයනයට මේ A level maths කරන්න ඕනේ. combined maths. හරි. ඒක හිතන්න එපා. නිකන් කිව්වේ අනුක්‍රමණය කියන්නේ මේ x අක්ෂයේ ධන දිශාව සමග තියෙන බැවුමට. හරි. right. එතකොට දැන් මම මෙතන කිව්වොත් බලා ගන්න. දැන් මම මේ ඒ වෙනුවට අපි ලියන්න පුළුවන් අර ඕනෑම සරල රේඛාවකට සූත්‍රයක් කියන්නේ සූත්‍රය නෙමෙයි සමීකරණයක් තියෙනවනේ. මෙතන ලියනවා මම y1 සමානයි mx1 ධන c. මේකේ අන්තක්ඛණ්ඩේ සමානයිනේ. මම කියන්නේ අන්තක්ඛණ්ඩේ කියන්නේ y අක්ෂයේ කැපෙන තැනනේ මෙතන. මේ අන්තක්ඛණ්ඩේ සමාන නිසා c දානවා. දැන් මෙතන y1යිනේ. මෙතන x1යි. මේ කණ්ඩාංග දෙක සලකලා සමීකරණය ලියුවා. මේ කණ්ඩාංග දෙක සලකලා සමීකරණය ලියුවොත් y2 සමානයි මොකද? mx2 ධන c. අනුක්‍රමණය එක සරල රේඛාවකින්ද දෙන්නගේම අනුක්‍රමණ සමානයිනේ. right. එතකොට මම මේකට කියනවා අංක 1 සමීකරණය කියලා. මේකට කියනවා මම අංක 2 සමීකරණය කියලා. බලා ගන්න. මෙතන අර මේ ලක්ෂ දෙක සලකලා මෙහෙම ලියුවා. මේ ලක්ෂ දෙක සලකලා මේ විදිහට ලියුවා. මේක හරිනේ මේ ඕනෙම එකට ලියා ගන්න පුළුවන්. මම කියන ඕනෙම සරල රේඛාවක සමීකරණය y1 සමානයි මේ y1 නෙමෙයි. y සමාන mx ධන c ආකාරය ගන්නවා කියලා. දැන් මේ සරල රේඛාවේ අනුක්‍රමණයක් සමානයි. අන්තක්ඛණ්ඩය සමානයි. එහෙනම් මේකෙත් මේකෙත් වෙනස් වෙන්නේ මේ විචල්්‍ය දෙකනේ. y1 x1 විතරනේ. right. මම කියනවා මෙහෙම. මේ මම ඔප්පු කරන්න හදන්නේ අනුක්‍රමණය ගන්න හැටිය. දැන් මම මෙහෙම කියනවා. 1 ඍණ 2 පළවෙනි සමීකරණේ ඍණ දෙවෙනි සමීකරණය කියලා කියනවා. එතකොට ලියන්නේ කොහොමද? සමාන කිරීමෙන් දෙපසේව වෙන වෙනම අඩු කරනවා.
y1 ඍණ y2 සමානයි මේ අනිත් පැත්තේ ඒව අඩු කරනවා m1 ඍණ c අනිත් මේ පැත්තේ අඩු කරා ඊට සමාන කියන අනිත් පැත්ත mx ධන c ඍණ වරහන් දාන අනිවාර්යෙන් ප්‍රකාශනයක් තියෙනකොට ඍණ දැම්මට පස්සේ ධන c right මෙතනින් එනවා y1 ඍණ y2 සමානයි mx1 ධන මේ c ධනයි ඍණයි ඍණ mx2 ඍණයි ධනයි ඍණ c මේ ඍණ c ට ධන c මොකද වෙන්නේ ඍණ c ට ධන c කැපෙනවා එතකොට එනවා y1 සමා ඍණ y2 mx1 ඍණ mx2 කියලා එනවා right දැන් මෙතන m කියන එක පොදුයිනේ එළියට ගත්තාම x1 ඍණ x1 ඍණ x2 මෙන්න මේ විදිහට එනවා හරිද මේ විදිහට එනවා right ලියා ගන්නවා ඔන්න දැන් එතකොට අපිට වැඩි නේද මෙන්න මේ පදේ m නේ තනි කර ගන්න ඕනේ කියන්නේ අනුක්‍රමණය තනි කර ගන්න ඕනේ x1 නුයි දෙපැත්තම බෙදෙනවා x1 ඍණ x2 x1 ඍණ x2 දෙපැත්තම බෙදෙනවා right මෙතන කැපෙනවා හරි මම මේක මෙතන ලියනවා ඊට පස්සේ මෙන්න මේක මෙතනට අරන් ලියනවා ඊට මන්ද මේ ඔයාලා මෙහෙම ලියාගෙන එන්න මේක යටින් ලියාගෙන යන්න මම ඊට මන්ද මෙතනින් ලියනවා නේ බලන්න දැන් මෙහෙම කැපුණාම m සමානයි මොකක්ද දෙන්නේ m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 අන්න මොකද්ද මේ ආවේ මොකක්ද අනුක්‍රමණයට සමීකරණය y කණ්ඩාංක වෙනස ඍණ x කණ්ඩාංක වෙනස y කණ්ඩාංක වෙනස ඍණ x කණ්ඩාංක වෙනස ඕක තමයි කටපාඩම් කරන්නේ මේ විදිහට තමයි ඒක එන්නේ කියන්නේ මෙහෙම පොදුවේ ඒකෙන් ලක්ෂ්‍ය කරන් ඒක x1යි y1යි කියලා ලියාගත්තා b කියලා අරගෙන ඒකත් පොදුවේ x2යි y2යි කියලා ලියාගත්තා ඒ දෙකට අර සමීකරණ දෙක දානවා මම කියන ඕනෑම සරල රේඛාවක සමීකරණයේ y = mx ධන c කියලා එතකොට මෙතන y1 මෙතන x1 සලකලා මෙහෙම ලියාගත්තා මේකත් මේ විදිහට ලියාගෙන එකෙන් දෙක අඩු කරලා මේ විදිහට පල්ලෙහාට ලියාගෙන යනවා සුළු කරගෙන යනවා ඊට පස්සේ මෙන්න මේ උත්තරේ එනවා එතකොට අනුක්‍රමණයට සූත්‍රයක් එනවා මොකද්ද අනුක්‍රමණය සමානයි x කණ්ඩාංක මේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. ඕක තමයි අපි අර කියන්නේ වෙනසක් කියන්නේ ඊට සාමාන්‍ය ඩෙල්ටා කියලා පාවිච්චි කරනවා. එතකොට මේ m සමානයි මොකද්ද? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියලා කියන්නේ. අන්න ඕකට. ඩෙල්ටා වලින් කියන්නේ අර වෙනසක් කියන එක. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. ඔයාලා පිළිවෙලට මේ ටික ලියා ගන්න. පිළිවෙලට කියන්නේ දැන් මල්ලි මුලින්ම මේක ඇඳ ගන්න දැන්. ඇඳගෙන මෙහෙම ලියා ගන්න. මේක ලියාගෙන මේකෙන් මේ විදිහටම ලියාගෙන එන්න. ඊට පස්සේ එක ඍණ අඩු එක ඍණ දෙක කියලා මේ විදිහට ලියාගෙන ඇවිල්ලා අනුක්‍රමණයට සූත්‍රයක් ගන්න. මේක මේ යටට ලියාගෙන යන්න. ඊට පස්සේ මේක යටින් මේක ලියාගන්න. මේක නිකන් කියන්නේ ඩෙල්ටා කියලා. ත්‍රිකෝණයක් වගේ නේද? ත්‍රිකෝණයක් වගේ නේ. ඒක කියන්නේ ඩෙල්ටා කියලා. එතකොට අනුක්‍රමණය සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. right. ලියා ගන්නකො. ලියා ගන්න. හරි. මේක ලියා ගන්න. මේක ලියා ගන්න දැන් මේ වීඩියෝ එක ස්ටොප් කරා. ඔයාලා ලියා ගත්තා. ලියා ගන්න. right. වීඩියෝ ස්ටොප් කරලා ලියා ගන්න මම දැන් මේක මකනවා. right. ඔයාලා වීඩියෝ එකනේ තියෙන ස්ටොප් කරා ඔක්කොම පිළිවෙලට ලියා ගත්තා. දැන් අනුක්‍රමණය කියන්නේ මොකක්ද? y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස. සරලයිනේ. දැන් වීඩියෝ එකක් හින්දා පැය එකමාරක දෙකක එකක් විනාඩි 40කින් වගේ කරන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 40ක වීඩියෝ එකකින් වගේ කරන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය බලනකොට පැය දෙකක් විතරයි මේ වහි මීට බලන්න ගත්තාම. right. දැන් මොකද්ද අපි ඉගෙන ගත්තේ? ඉගෙන ගත්ත අනුක්‍රමණය කියන්නේ අනුක්‍රමණයේ සූත්‍රය ගත්තා. අනුක්‍රමණය සමානයි y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස කියලා. right. දැන් අපි බලමු ගාණක් කියන්නේ බලන්න. ලියා ගන්නකො මෙහෙම. මෙහෙම ලියා ගන්නකො. ලියා ගන්නකො මෙහෙම.
right yeah ප්‍රස්ථාරයේ දුන් විට අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය සෙවීම ප්‍රස්ථාරයේ දුන් විට අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය සමීකරණයේ සෙවීම ප්‍රස්ථාරයේ දුන් විට අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය සමීකරණයේ සෙවීම right ලියා ගන්න ඒක ලියා ගන්න මොකද ප්‍රස්ථාරයේ දුන් විට අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය සමීකරණය සෙවීම හරි දැන් ඒක ලියලා ඉස්සරහට ගණන් ගොඩක් හදනවා මේ තියරියට අදාළව බලා ගන්නවා දැන් මේ තියරියනේ යන්නේ බලන්න කොහොමද එන්නේ කියලා මේව මම කළු වලින් අඳින්නම් මේ බෝඩ් එක තියෙනවා නේද මේ print වල මොකක් හරි කේස් එකක් තියෙනවා මේ x කණ්ඩායම් මේ y කණ්ඩායම්ක y අක්ෂය මේ x අක්ෂය ඇඳ ගන්නවා y අක්ෂය x අක්ෂය ඇඳ ගන්නවා එතකොට අපි බලමු කොහොමද නේ 1 2 ආදී වශයෙන් මේක ලියා ගන්නවා 4 5 ඔය වගේ මෙතන ඍණ එක මෙතන බිඳුව තියෙනවා ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි මේ පැත්තේ 1යි මේ පැත්තේ 2යි මේ පැත්තේ 3යි 4යි 5යි මේ පැත්තේ ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි ආදී වශයෙන් තියෙනවා මේක ඇඳ ගන්නවා ඇඳගෙන මෙන්න මේ හරහා මේ ඍණ 2යි මේ ඍණ 2යි මෙන්න මේ ඍණ 2යි මෙන්න මේම 4 හරහා යන ඍණ 2යි 4 හරහා යන රේඛාවක් ඇඳ ගන්නකො ඍණ 2යි උදාහරණයක් මේ කියලා දෙන්න හදන්න ගණන් හදමු මොකක්ද අර අනුක්‍රමණය හොයන විදිහට පොඩ්ඩක් ප්‍රස්ථාරයක් දුන්නාට පස්සේ අනුක්‍රමණයක් අන්තක්ඛණ්ඩයක් කොහොමද හොයන්නේ කියලා දෙන්න හදන්නේ දෙකයි ඍණ 4 right ඇඳ ගන්න එතකොට මේ ලක්ෂය අපි කොහොමද කියන්නේ මේ මෙතන අපි නිකන් ලක්ෂයක් ලකුණු කරනකොට කොහොමද මෙතන ලියන්නේ x ලක්ෂයක් ලකුණු කරනකොට x කණ්ඩායම් වලින් ලියන්න ඕනේ y කණ්ඩායම් වලින් ලියන්න මේ ලක්ෂය මොකද්ද x කණ්ඩායම්කේ බිඳුවයි y කණ්ඩායම්කේ ඍණ 4යි බිඳුවකම ඍණ 4 ලක්ෂය තමයි මේ නිකන් මෙතන ලක්ෂය කිව්වොත් මොකද්ද මෙතන බිඳුව කම ඍණ 2 ඕනෑම ලක්ෂ දෙකක් ගන්නවා මෙහෙම මෙතන මේ කැපෙන ලක්ෂයම කියලා නෑ ඔයාලට කැමති දැන් මෙහෙ ලක්ෂ දෙකක් ගන්නත් පුළුවන් ඕනෑම ලක්ෂ දෙකක් ගන්නවා ලක්ෂ දෙකක් අරගෙන හරි දැන් මේක ඇඳගන්න right ඇඳලා මේක ඇඳලා පළවෙනි එක ලියන්න මෙහෙම අන්තක්ඛණ්ඩය සොයන්න පළවෙනි ප්‍රශ්නේ අන්තක්ඛණ්ඩය සොයන්න අන්තක්ඛණ්ඩය සොයන්න right අන්තක්ඛණ්ඩය සොයන්න කියලා ලියලා අන්තක්ඛණ්ඩය මොකද්ද වීඩියෝ ගන්න ඔයාලා ස්ටොප් කරලා තේරෙන්නේ නැත්නම් බලා ගන්න අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන තැන මේ y අක්ෂය මෙතනින් නේද කැපෙන්නේ එතකොට අන්තක්ඛණ්ඩය කීයද c කීයද ඍණ 4යි c කියන්නේ මොකද්ද අන්තක්ඛණ්ඩය c කියන්නේ ඍණ 4යි right ඒක හරි දැන් අනුක්‍රමණය කොහොමද වෙන්නේ ඊළඟ දෙවෙනි මාතෘකාව නෙමෙයි දෙවෙනි ප්‍රශ්නේ ලියන්නකො අනුක්‍රමණය සොයන්න කියලා අනුක්‍රමණය සොයන්න හරි අනුක්‍රමණය කොහොමද හොයන්නේ දැන් මෙහෙම ප්‍රස්ථාරයක් දුන්නාට පස්සේ සරල රේඛාවක් ඇඳලා මේ කණ්ඩායම් තලයක ප්‍රස්ථාරයක් මේ සරල රේඛීය ප්‍රස්ථාරයක් දුන්නාම අපි ලක්ෂ දෙකක් මොකක් හරි තෝරනවා දැන් මම මෙතන ඍණ මේ ලක්ෂයයි ගන්නවා ඒ ලක්ෂ දෙකේ කණ්ඩායම් කොහොම ලියා ගන්නවා right ඊට පස්සේ කරන්නේ දැන් අනුක්‍රමණය කොහොමද අනුක්‍රමණය කියන්නේ එන්නේ අනුක්‍රමණය සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ඒ කියන්නේ y කණ්ඩායම් වෙනස බෙදීම x කණ්ඩායම් වෙනස දැන් මෙතන සලකපු කණ්ඩායම් දෙක මොකද්ද බිඳුවකම ඍණ 2 මම සලකුවේ මොකද්ද බිඳුවකම ඍණ 2යි බිඳුවකම ඍණ 2යි අපි සලකපු දෙක ලියන්නම්කෝ දැන් මෙතන අපි සලකුවේ මොකද්ද බිඳුවකම ඍණ 2යි බිඳුවකම ඍණ 4යි ඔහොමනේ එතකොට අපි අනුක්‍රමණය කොහොමද හෙව්වේ අනුක්‍රමණය හෙව්වේ m සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ඒ කියන්නේ x කණ්ඩායම්ක වෙනස බෙදීම y කණ්ඩායම්ක වෙනස x කණ්ඩායම්ක වෙනස දැන් මේ y කණ්ඩායම්ක වෙනස බෙදීම x කණ්ඩායම්ක වෙනස y කණ්ඩායම්ක වෙනස කියන්නේ දැන් හිතන්න ඔයා මේක සලකනවා කියලා දැන් මෙතන තියෙන්නේ y නේ ඒ කියන්නේ දෙවෙනියට ලියන්නේ y නේ දැන් පළවෙනි එක සලකුවා කියන්නේ එතකොට y කණ්ඩායම් වෙනස කියන්නේ දැන් මේ පළවෙනි එකේ y තියෙනවනේ
පළවෙනි එකේ y ඍණ 2යිනේ. පළවෙනි එකේ y ඍණ 2යිනේ. ඒකෙන් දෙවෙනි එකේ y අඩු කරනවා. ඍණ දැන් මෙතන මේක අපි මුලින්ම සැලකුවේ මේකනේ. මේ කණ්ඩාංකයනේ මුලින්ම සැලකුවේ. මේ කණ්ඩාංකයනේ මුලින්ම සැලකුවේ. එතකොට බිඳුවකම ඍණ 2. එතකොට y කණ්ඩාංක වෙනස කියන්නේ දැන් මේකේ y මේකනේ. මේකේ y ගෙන් මේක අඩු කරනවා. x කණ්ඩාංක වෙනස කියන්නේ මේකනේ මුලින්ම සැලකුවේ. මේක x ගෙන් මේක x අඩු කරනවා. දැන් මේ මුලින්ම සැලකපුවකින් තමයි කරන්නේ. දැන් බිඳුවකම ඍණ 2නේ. y කණ්ඩාංක වෙනස කිව්වොත් අපි මේක සැලකුවා නම් ඍණ 2 ඍණ මොකද්ද? 4. ඍණ 2 ඍණ 4. ඕ. ඍණ 2 ඍණ 4 බෙදීම මේ බිඳුවෙන් මේක අඩු කරනවා. ඒ කියන්නේ y කණ්ඩාංක වෙනසනේ. බිඳුව කොහොමද දෙන්නේ? සෝරි මේ මෙතන මම වරද්දලා මෙතන වැරදිලා තියෙනවා නේ. බලන්න. මේ මෙතන ලියනකොට මෙතන මේ ලියනකොට මම මාරු කරලා ලියලා මේ. මෙතන x කියන්නේ බිඳුවයි නේ. මේ මෙතන y කියන්නේ බිඳුව. x කියන්නේ ඍණ 2යි ඈ. සෝරි. මෙතන ඍණ 2යි ඈ. ඍණ 2කම බිඳුව. ඒකනේ මම බැලුවේ. යටට බිඳුවක් කියන්නේ. එහෙම එන්න විදිහක් නැහැ. මෙතන මුලින්ම ලියන්නේ මොකද්ද? මෙතන මේ බලන්න මෙතන. මුලින්ම ලියන්නේ x කණ්ඩාංකයෙන් x ඍණ 2යි y තමයි බිඳුව වෙන්නේ. දැන් මේකේ හරි මුලින්ම x කියන්නේ බිඳුවයි y කියන්නේ ඍණ 4යි. දැන් අපි සලකපු එකද මොකද්ද? ඍණ 2යි බිඳුව එකක්. ඊළඟ එක මොකද්ද? බිඳුවකම ඍණ 4නේ. දැන් අනුක්‍රමණය කොහොමද දන්නේ? m සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x නේ. y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසනේ. එතකොට බලන්න y කණ්ඩාංක වෙනස ගන්න හදන්න. දැන් මුලින්ම අපි මේකේ y බිඳුවයි මේකේ y ඍණ 4යිනේ. දැන් එකක් මුලින්ම එක ලක්ෂයක් සලකනවා. දැන් මේ ලක්ෂය සලකලා කියන්නේ ඉතන. කියන්නේ මේ ලක්ෂය. මේ ලක්ෂය සලකලා මේ ලක්ෂයේ y මොකද දෙවෙනිට ලියන එකනේ බිඳුවයි. ඒ ලක්ෂය සලකුවා නම් මේකේ y බිඳුවයි මේකේ y ඍණ 4යි. අඩු ඍණ 4. y කණ්ඩාංක වෙනස නෙමෙයි. මේ y කණ්ඩාංකේ බිඳුවයි මේකේ y කණ්ඩාංකේ ඍණ 4යි. y කණ්ඩාංක වෙනසනේ. බිඳුව අඩු කිරීම ඍණ 4. ඊට පස්සේ x කණ්ඩාංක වෙනස. දැන් මුලින්ම සැලකුවේ මේකනේ. මුලින්ම මේක සැලකුවා නම් x කණ්ඩාංක වෙනස වෙන්නේ ඍණ 2 ඍණ බිඳුව. ඍණ 2 ඍණ බිඳුව. ඒ කියන්නේ ඍණ 2 මේකේ x බිඳුවනේ. එහෙනම් තමයි බිඳුව. දැන් මේක ගත්තම උත්තරේ කීයද එන්නේ? නේ ඍණයි ධන. මෙතන ඍණ 2නේ. එතකොට ඒ කීයද? එතකොට ඒ 4 බෙදීම 2 කියන්නේ 2යි. ඍණ 2ක්. m කියන එක ඍණ 2ක්. ලියා ගන්න. m ඍණ 2ක්. right. මේක මෙහෙමයි. හරිද? ප්‍රස්ථාරය දුන්නාට පස්සේ අන්තකණ්ඩ හොයන්න පුළුවන්. අනුක්‍රමණය හොයන්නේ මෙහෙමයි. අපි ලක්ෂ දෙකක් සලකනවා. මොකක් හරි දන්න මේ රේඛාවේ ලක්ෂ දෙකක් සලකනවා. මේ ලක්ෂය සලකපුවාම මේක ලියනවා ඍණ 2කම බිඳුව. ඒක ලියන විදිය දන්නවනේ. මුලින්ම x ඊට පස්සේ y. මේ ලක්ෂය ගත්තාම බිඳුවකම ඍණ 4. එහෙම ලියා ගන්නවා. ලියාගෙන ඩෙල්ටා m සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඒ කියන්නේ මේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසෙන් අනුක්‍රමණය හොයන්නේ. එතකොට කරන්නේ දැන් මේ දෙකනේ සැලකුවේ ලක්ෂ දෙකට මේ ඍණ 2කම බිඳුව ලක්ෂ මේ බිඳුවකම ඍණ 4 ලක්ෂ. දැන් y කණ්ඩාංක වෙනස කියන්නේ දැන් මුලින් පස්සේ ලියන්නේ y නේ. මේකනේ y. මේකෙත් y මේකනේ. මේ y ගෙන් මේක අඩු කරන්නේ බිඳුව ඍණ 4. x කණ්ඩාංක වෙනස ඍණ 2 බිඳුව ඍණ 2 ඍණ බිඳුව x කණ්ඩාංක වෙනසෙන් y කණ්ඩාංක වෙනස අඩු කරා. right. තව එකක්. මේක ලියා ගන්න. හරි. මේක ලියන්න ගන්න බලන්න. මෙහෙම ගන්නත් පුළුවන් තව කෙනෙක්ට. දැන් මුලින්ම දැන් අපි මුලින්ම සැලකුවේ මේකනේ. තව කෙනෙක් මේක මුලින්ම සැලකුවොත් මෙහෙම m සමානයි දැන් මොකද්ද x y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනසනේ. දැන් අපි මුලින්ම මේක සැලකුවොත් මේකේ y මොකද්ද? ඍණ 4. ඍණ 4 මේකේ y බිඳුව. ඍණ 4 ඍණ බිඳුව මේකේ x බිඳුවයි x කණ්ඩාංක බිඳුව ඍණ 2. ඔන්න බලන්න. එකම උත්තරේ නෙමෙයි. මෙතන ඍණ 4යි. මෙතන ඍණයි ධන වෙනවා. ධන 2යි. ඒතර උත්තරේ කියේ ඒත් ඍණ 2යි මේ. බෙදීමේදී ඍණයි ධන ඍණ ඒත් m ඍණ 2යි. කෝක මුලින් සැලකුවත් එන උත්තරේ එකම උත්තරේ තමයි එන්නේ මොකක් මුලින් සැලකුවා. right. වීඩියෝ එක ස්ටොප් කරලා අනුක්‍රමණය සෙවීම කියලා මෙහෙමත් ලියා ගන්න. මේ විදිහට ලියා ගන්න. right. මම කරනවා ඊළඟ එකට යන්න. ඔයාලා ලියා ගන්න. right. වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගත්තා. නොතේරෙන තැනක් තියෙනවා ආපස්සට ගත්තා බැලුවා. right. මැකුවානේ.
මැකුවා නේද? හරි බලන්න දැන් අනුක්‍රමණය කීයද? m සමානයි ඍණ 2යි. අන්තක්ඛණ්ඩය කීයද? අන්තක්ඛණ්ඩය මෙන්න මේ හරියන වගේ නේද? ඍණ 4ක් නේ. අන්තක්ඛණ්ඩය ඍණ 4ක්. මතක විදිහටමනේ ඍණ 4ක් ඍණ 2ක් වගේ නෑ. එතකොට මං කියවනේ දැන් අරක ඔයාලා බලා ගන්න මම එක මැකුවා මතක කරලා. බලන්න ඕනෑම සරල රේඛාවක හරි ඊළඟ ප්‍රශ්න ලියගන්න. ඉහත සරල රේඛාවේ සමීකරණය ලියන්න. 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 right බලා ගන්න. මෙහෙම y සමානයි mx ධන c නේ ඔක්කොටම පොදුවේ ඕනෑම සරල රේඛා සමීකරණය. අපි ලියන්නේ මෙහෙමයි. yx මොකුත් කරන්නේ මේ ලියනවා y සමානයි දැන් මේකේ අනුක්‍රමණය කියේ අනුක්‍රමණය දානවා ඍණ 2යි කියලා. x එහෙමමයි. අන්තක්ඛණ්ඩයට දානවා මොනවා? ධන ඍණ 4යි නේ. අන්න. එතකොට y සමාන වෙනවා ඍණ 2යි x ඍණ 4යි. මෙන්න මේක තමයි සමීකරණය. ලියන්න. ඕකට තමයි සමීකරණය කියන්නේ. විශේෂ දෙයක් නැහැ. ඕක තමයි සමීකරණයේ සරල රේඛාව. right. ඔක ලියා ගන්න. right. දැන් ඔයාලට අර වෙන වෙනම උගන්වන්න ඕනේ. ඒක කරනවා. වෙන වෙන උගන්වන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ලක්ෂ දෙකක්, ඒ කියන්නේ දැන් පොතේ තියෙනවනේ මෙහෙම. මොකද්ද පොතේ තියෙනව නේද ඔයාලට? ලක්ෂ අර ඒ කියන්නේ අච්චි පොතේ තියෙනවනේ මෙහෙම. 21යි එක අභ්‍යාසයේ තියෙන මෙහෙම. ලක්ෂ දෙක ඒ කියන්නේ ලක්ෂ දෙකක් දීලා අනුක්‍රමණය හොයන්න කියලා තියෙනවනේ. ඒක දැන් කොහොමද හොයන්නේ කියලා ඔයාලට තේරෙනවා. ඊළඟ දවසේ මේකේ ඒ ගණන් ටිකත් කරනවා. දැන් එහෙම හොයන්න කොහොමද කියලා තේරෙනවනේ. දැන් එතකොට මෙහෙම සමීකරණයක් දුන්නා. හිතන්න මෙහෙම සමීකරණයක් දුන්නා කියලා. 2x ධන 5. සමීකරණයක් දුන්නොත් ඒ ඇසුරෙනුත් ඔයාලට හොයන්න පුළුවන් අනුක්‍රමණය මොකක්ද අන්තක්ඛණ්ඩය මොකක්ද. දැන් මෙහෙම සමීකරණයක් දුන්නාම අපි මුලින්ම ලියන්නේ මොකක්ද? මේක තමයි මොකද්ද? m අනුක්‍රමණය තමයි 2යි. අන්තක්ඛණ්ඩය කිය ධන 5යි. අන්න. නිකන් සමීකරණයක් දුන්නොත් ඔයාලට කියන්න පුළුවන් නේ අනුක්‍රමණය මොකක්ද? අනුක්‍රමණය ධන 2යි. මේකේ මේ අන්තක්ඛණ්ඩය ධන 5යි. ඒකනේ. එහෙම කියන්න පුළුවන්. right. මේක ලියා ගන්න. නිකන් ආයෙත් කිව්වොත් වෙන වෙනම මාතෘකා වලට කඩන්න ඕනේ නැහැ. දැන් මේකේ ඔක්කොම තියෙනවනේ. ඔලුවට ආවනේ. නැත්නම් වෙන වෙනම කඩන්න ඕනේ නැහැ. දැන් මේ පළවෙනි මොකද පුනරීක්ෂණ අභ්‍යාස තියෙනවා. පහත දැක්වෙන එක් එක් සමීකරණෙහි සරල රේඛාවන්හි අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ලියන්න කියලා. දැන් පුනරීක්ෂණ අභ්‍යාස මොකද පළවෙනි එකදී y සමානයි 3යි එකකින් මම පැහැදිලි කරනවා 3x ධන 2 කියලා දෙනවා. තව එකක් ලියන්නම්. ඊළඟ දෙනවා y සමානයි ඍණ 3x ධන 2 කියලා. මේ පළවෙනි ගාන. මේ දෙවෙනි ගාන. right. එතකොට මේකේ අනුක්‍රමණය කියන්න පුළුවන් ඕනෑම සරල රේඛාවක පොදු සූත්‍රය මොකද්ද? y සමානයි මොකද්ද? y සමානයි අර පොදු එක. පොදු සමීකරණය ඕකනේ. එතකොට මේකේ අනුක්‍රමණය කිය. අනුක්‍රමණය m කියන්නේ අනුක්‍රමණය m නේ. m සමානයි 3යි. අන්තක්ඛණ්ඩය කිය 2යි මේ. මේකෙදි ඉතින් එහෙම කියලා යන්න පුළුවන් m සමානයි. මේකේ ඍණ 3යි මේකේ ධන 2යි. ධන ලියන්න ඕනේ නැහැ. ඔච්චරයි. ඒක පුළුවන් නේ. ඕක තමයි කිව්වේ. දැන් ඔයාලා පුනරීක්ෂණ අභ්‍යාස මේ දීලා දෙන පුනරීක්ෂණ අභ්‍යාස ඔක්කොම කරලා දාන්න. ඊට පස්සේ 21යි එක අභ්‍යාස කරන්නත් පුළුවන්. ඒක මම තව ටිකක් කරන්නම්. අපහැදිලි නම් ඒක තව ටිකක් කරන්න. right. අදට ඔච්චරයි. මේක වීඩියෝ එකක් හින්දා ඔයාලට බලන්නම් ටිකක් වෙලා ඇයි ආපස්සට දාලා. කමක් නැහැ. නොතේරෙන තැනක් තියෙනවා නම් ආපහු බලන්න. නොතේරෙන තැනක් තියෙනවා නම් ඊළඟ දවසේ ක්ලාස් එක තියෙනකොට මගෙන් අහන්න. මෙතන තේරුන්නේ නැහැ. මෙතන කොහොමද එන්නේ කියලා අහන්න ඔක්කොම කියලා දෙන්න. right. මෙතනින් එහෙනම් වීඩියෝ එක නතර කරනවා. එහෙනම් good night හැමෝටම. right.